මිස්ටර් විජේසිංහ. ඔය තියෙන ප්‍රශ්න ටික මට ඔක්කොම කියන්න. අපි බලමු මොකක්ද ඒකට කරන්න පුළුවන් කියලා. මොනවද ගෑණිය කන්න පුළුවන්ද බලනවා මේවා. තමුසෙ දැන්ගෙන තමුසෙ මේ ලෝකේ පළවෙනි ළමයා හදපු ගෑණි කියලා. ගියක් දොරක් හරියට පිරිසිදු තියාගන්න බෑ. මොකද සුදුනේ කරන්නේ? ළමයි මහන්න කරනවා. ඈ? මොකද අහුවෙන්න? උඹලා ඔක්කොටම ඕන මගේ ළමයා ගන්න. මම එයාට මේ වගේ දෙයක් වෙන්න දෙන්නේ නැහැ දුවේ. මේ කවුරුවත් අපිට ආදරේ නැහැ. ඒවට මං ඉන්නවා එයාට. මන් දැන් මේ වෙන මොකද්ද කරන්නේ ડોක්ටර්? මිස්ටර් විජේසිංහ. මෙතන වගේ වෛද්‍ය වල දන්නේ. මෙතන තියෙන්නේ දරු ප්‍රසූතියෙන් පස්සේ ඇති වෙන විෂාදය. ඒක සාමාන්‍ය තත්ත්වය. මේකට හොඳම බෙහෙත ආදරේ, කරුණාව, දාන රැකවරණය. හැබැයි මේක ලොකු රිස්ක් එකක්. මේ තත්ත්වය දිගින් දිගටම ගියොත් එන්න සූසයිඩ් කරගන්න මට්ටමට වෙන්න පුළුවන්. ඔයා මේ දැන් ඉඳලා ජස්නා මේ දැන් ඉඳලා ඔයා ඔයාගේ වයිෆ් ගැන සම්පූර්ණ කෙයා එක දෙන්න. හරි ડોක්ටර්. ડોක්ටර් කිව්වා හැමදේම දෙන්න. ගොඩක් ස්තුතියි ડોක්ටර්. You're welcome, Mr. Jason. දැන් හොඳටම හවස් වෙලත් වගේ නේ අපි ගෙදර යන්න අද හවස අපි එළියට යමුකෝ කොහෙද දෙන්නකෝ ළමයා නේ මතක තියාගන්න කෙනෙකුගේ හිතක් රිදෙව්වොත් Tamanගේ හිතත් නොසෑහෙන්න රිදෙන දවසක් අනිවාර්යෙන් වෙනවා ඒ වගේම හිතක් රැවැට්ටුවොත් Tamanගේ හිතත් හිතාගන්නවත් බැරි තරමට රැවටෙන දවසක් අනිවාර්යෙන් වෙනවා. වැඩියෙන්ම ආදරය කරන මිනිස්සුන් මග හැරියොත් ආයේ කවුරුත්ම නැති තරමට ඔබ තනිවෙන දවසක් එනවාමයි.